බලන් ගියාම ඉතින් කොයි ආණ්ඩුවත් එකයි. මොකද්ද මහත්තයා අවුල? අවුල? අපෙන් වැඩක් ගන්න මේ කිසි ආණ්ඩුවකට කිසිම වැඩපිළිවෙලක් නැහැ. බලන්න දැන් මම මේ වැඩට යන්න රාජකාරියට යන්න ඇවිල්ලා සෑහෙන වෙලාවක්. කොහොම? තාම බස් එකක් නැහැ. දැන් මුන්නේ කොහට යන්නද? මම මේ ඉස්පිරිතාලේ ඉන්න ලෙඩෙකුට කෑම එකක් අරගෙන යනවා. අන්න බලනවා. දැන් ඉතින් බස් එකක් ඇවිල්ලා මුන්නේ බස් එකේ නැගලා ඉස්පිරිතාලෙට ගිහිල්ලා ලෙඩාට කෑම එක දෙනකොට ඌ මැරිලා ඉඳී. නෑ. එයාට එච්චර අමාරුවක් නෑ. ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයා දොස්තරද? මං කොන් දොස්තර කෙනෙක්. මේ පාරේ බස් එකේ? නෑ. හැටන් තේවත් එක. වත්ත නායේ ගියා මං ගෙදර ගියා. මොකක්? මේ මහත්තයා කොහෙද වැඩ කරන්නේ? මං ආණ්ඩුවේ කන්තෝරුවක රස්සාවක් කරන්නේ. ඉතින් මේ අද පරක්කු වෙලා? මං අද වරුවෙන් යන්නේ. ඇයි වරුවෙන් යන්නේ? ඒක වරුවෙන්ද අරින්නේ? මුන්නට කියන්න මට අද නැගිටින පරක්කු වුණානේ. ඇයි? එලාම් එක වෙලාවට වැදුනේ නැද්ද? ඒක නම් වෙලාවට වැදුනා. මං ඒක ඕෆ් කරලා අනිත් පැත්ත හැරුණාමයි මැරුණා වගේ නින්ද ගියානේ. ඉතින් මැරිච්ච එක අනිස්සොරේ. එතකොට මැරිච්ච මහත්තයා ඇහැරුණේ කොහමද? ලොක්කගේ කටහඬ ඇහිලා. අප්පට සිරි. එතකොට ලොක්කා ගෙදරට හොයාගෙන ඇවිල්ලද? නෑ හලෝ හීනෙන්. දැන් බලනවා බස් 10ක් එන්න වෙලානේ. කක්වත් නෑනේ. මේ වෙලාවට සෙනග අඩුයි මහත්තයා. බස් දුවන්නේ නෑ. සෙනග ඉන්න වෙලාවට ඉතින් දෙගොල්ලෝ තරඟෙට දුවනවා. දෙගොල්ලම කිව්වේ ආණ්ඩුවයි විපක්ෂයයිද? ඒ දෙගොල්ලත් එහෙම තමයි. කොහෙද? අපි වගේ දන්න කෙනාගෙන් උපදෙසක් ගන්න නෑනේ. ළඟමයි CTB ඒකාබද්ධ කරා නම් ඉවරයිනේ. දෙගොල්ලෝ ඒකාබද්ධ වෙලා ඉන්නේ. මොකක්? ළඟමයි ප්‍රයිවට් එක ඒකාබද්ධයි. මේ පාරෙත් ඒකාබද්ධයි. ඔව්. ඒ වෙන පාරවල වල මේ පාරේ ඒකාබද්ධ නෑ. බස් දෙක ඒකාබද්ධ නෑ. ඩ්‍රයිවර්ලා දෙන්න ඒකාබද්ධයි. කොහොමද කියන්නේ? බැලුවාම පේනවනේ. මොකක් බැලුවමද? සෙනග දැක්කාම ප්‍රයිවට් බස් එක සෙනග පුරවගෙන ඉස්සරහින් යනවා. ළංගම බස් එක දෙන්නෙක් දාගෙන උගේ පස්සෙන් දුවනවා. ඕ. මං යනවලු ගෙදර. එතකොට අද රාජකාරි වැඩ නෑ. පාඩුයිනේ. ෆයිල් නරක් වෙන්නේ නෑනේ. ගොඩ ගැහෙනවා විතරයි. මුන්නේ දැන් ගෙදර යනවා. අද බස් එන්නේ නෑ. එතකොට ලෙඩාගේ කෑම? ඒවා ආණ්ඩුවෙන් දෙන්න බෑ. ඒවා ආණ්ඩුවේ වගකීම්. එතකොට මේ මහත්තයා ඒ ආණ්ඩුවේ නෙවෙයිද? නෑ. මං සියඹල ආණ්ඩුවේ. තමුසලා වගේ මිනිස්සු ඉඳලා තමයි ඔයි මේ රට ගොඩ දාගන්න බැරි. ඉතින් දෙයියනේ අපි මොන වරදක් කරාටද? තමුසලාට මේ ආණ්ඩුවේ වගකීම් ගැන කිසිම දැනීමක් තේරුමක් නෑනේ. එතකොට මේ මහත්තයාට